ඔව් ප්‍රිය සහෝදර හිතවතුනි මේ වෙද්දි මාධ්‍ය ගණනාවකින් වාර්තා කරන තත්වයක් තමයි ඊශ්‍රායෙල් හමුදාව මේ වෙද්දි දැවැන්ත කඩාවැටීමකට ලක් වෙමින් පවතින බව හිතවතුනි මේ වෙද්දි මාධ්‍ය ගණනාවකින් වාර්තා කරමින් තියෙනවා සහෝදරවරුනි ඔවුන් මානසික විතා දැවැන්ත කඩාවැටීමකට ලක් වෙමින් පවතින බව මේ වෙන විට මාධ්‍ය ගණනාවකින් වාර්තා කරමින් පවතිනවා හිතවතුනි ඔවුන් මානසිකව අවපීඩනයකට ලක් වී තිබෙන බව ඔවුන් මානසික ආතතියකට ලක් වී තිබෙන බව ඒත් එක්කම ඔවුන් මානසික හිරවැටීමකට ලක් වී තිබෙන බව මේ වෙද්දි මාධ්‍ය වලින් වාර්තා කරනවා හිතවතුනි ඔවුන් ඒට හේතු ලෙස දක්වනවා මේ ඊශ්‍රායෙල් සොල්දාදුවන් සෑහෙන කාලයක් ඔවුන්ගේ බිරිඳගෙන් වෙන් වී දරුවන්ගෙන් වෙන් වී මව්ගෙන් පියාගෙන් වෙන් වී නිවසෙන් දුරස්ව සිටීම තමයි මීට හේතුව කියා නමුත් හිතවතුනි මීට ඉන්න එහා ගිය ගැඹුරු හේතුවක් තියෙනවා සහෘදයනි මීට ප්‍රධාන වෙච්ච හේතු දෙකක් තියෙනවා මම මේ හේතු දෙක අද ඔබත් එක්ක පැහැදිලි කරගන්න හිතුවා සහෘදයනි ඔව් අපි දන්නවා මේ ඊශ්‍රායලය සමහරු කියන විදිහට ග්‍රේට් ඊශ්‍රායල් මහා ඊශ්‍රායලය කිසිවෙකුට යටත් නොවන ඊශ්‍රායලයට මේ මොකද වෙලා තියෙන්නේ සහෝදරවරුනි මේකට තියෙන ප්‍රධාන හේතු දෙක තමයි අපි දන්නවා හිතවතුනි පළවෙනි හේතුව හිතවතුනි सामान्य मनुष्य सामान्य सत्व स्वभाव धर्म निर्माण කරපු සත්වයාට හැම මොහොතේම සටන් කිරීමට ස්වභාව ධර්මයෙන් උත්තේජනයක් ලබා දී තිබෙනවා හිතවතුනි ඒක හාවාගේ සිට මුවාගේ සිට කොටියා දක්වා මේ සියලුම සත්වයින්ට සටන් කිරීම සඳහා ස්වභාව ධර්මයෙන් උත්තේජනයක් ලබා දී තිබෙනවා හිතවතුනි නමුත් ඒ ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් වූ විට පමණයි තමුන්ගේ පැවැත්මට තර්ජනයක් වූ විට ඒ සඳහා සටන් කිරීමට අවශ්‍ය ශක්තිය බලය ජවය ස්වභාව ධර්මයේ විසින් නිසකයෙන්ම මේ සත්වයා වෙත ලබා දෙනවා හිතවතුනි අන්නේ ශක්තිය තමයි දැන් ඉරාන ජනතාව සතුව තිබෙන්නේ ඔවුන්ගේ පෙළපාලි යන විට ඔවුන්ගේ මුහුණේ තිබෙන ඒ එඩිතර බව නොබිය ඔවුන් ඉදිරියට යන ගතිය අපිට දකින්න ලැබෙනවා ඒ තමයි හිතවතුනි ස්වභාව ධර්මයෙන් ඔවුන්ගේ පැවැත්මට මේ එල්ල වෙලා තියෙන තර්ජනයට එරෙහිව නැගී සිටින ස්වභාව ධර්මයෙන් ඔවුන්ට ලබා දීලා තියෙන ශක්තිය තමයි හිතවතුනි ඒක තමයි මේ ඉරාන සොල්දාදුවන් වල තිබෙන තමුන්ගේ නායකත්වයේ ඝාතනය කරද්දී තමුන්ගේ හමුදාපතිවරු ඝාතනය කරද්දී තවමත් මේ සටන නොසෙල්ලී විදියට අරන් යන්න තියෙන ඔවුන්ට ඒ ශක්තිය තියෙන්නේ ස්වභාව ධර්මයෙන් මේ ලබා දෙන ඔවුන්ගේ පැවැත්මට එරෙහිව ඕනෑම කොට්ටාශයකට තමුන්ගේ පැවැත්මට එරෙහිව ස්වභාව ධර්මයෙන් ලබා දෙන මේ ශක්තිය තමුන්ගේ පැවැත්මට එරෙහිව යම් කටයුත්තක් සිදුවන විට ඒට එරෙහිව නැගී සිටීමට ස්වභාව ධර්මයෙන් ලබා දෙන ශක්තිය තමයි මේ ඉරානයේ සතුවත් තිබෙන්නේ හිතවතුනි අන්නේ ශක්තියෙන් ඔවුන් සටන් කරද්දී අපි දන්නවා දැන් ඊශ්‍රායලය ඔවුන්ගේ පැවැත්මට කිසිම තර්ජනයක් එල්ල වෙලා නැති මොහොතකයි ඔවුන් මේ සටන් කරන්නේ එතකොට අර ස්වභාව ධර්මයේ ස්වභාවික වෙන ශක්තිය ඔවුන්ට මේ මොහොතේ නැහැ හිතවතුනි එතකොට එක අතකින් ස්වභාව ධර්මයෙන් ලැබෙන ස්වභාවික ශක්තිය ඉරානයෙන් මුසපත් වී තිබෙන මොහොතක ඊශ්‍රායෙල් සොල්දාදුවන්ට එම ස්වභාව ධර්මයෙන් ලැබෙන ශක්තිය මේ මොහොතේ නැති හින්දා ඔවුන් නඩපණ වෙනවා හිතවතුනි ඒක හේතුවක් සහ තවත් ප්‍රධාන හේතුවක් තියෙනවා සහෝදරයා ඒත් එක්කම තව ප්‍රධාන හේතුවක් තියෙනවා සහෝදරවරුනි අපි අහලා තියෙනවා කියමනක් තියෙනවා ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියලා ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය මෙන්න මේ ඉවසීම තියෙන්න ඕන හිතවතුනි ඉවසීම තිබෙන්න ඕනේ නවීන ආයුධ තියෙන්න පුළුවන් න්‍යෂ්ටික ආයුධ තියෙන්න පුළුවන් මහා නවීන අධිතාක්ෂණික ගුවන් යාන තිබෙන්න පුළුවන් නමුත් මේ කිසිවක් නොවේ හේතු හිතවතුනි යුද්ධයකදී ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වන්නේම ඉවසීම කියන ගුණයයි මිත්‍රවරුනි නමුත් මේ ඊශ්‍රායලයට මෙන්න මේ ඉවසීම ගුණය නැහැ ඇයි එහෙම නැත්තේ ඔවුන්ට මහා ශිෂ්ටාචාරයක් නැහැ හිතවතුනි ඔවුන්ට මහා ශිෂ්ටාචාරයක් නැහැ පර්සියන් අධිරාජ්‍ය වැනි මහා අධිරාජ්‍ය ගොඩනගපු මහා ශිෂ්ටාචාරයක් තියෙන ඉරානය අවුරුදු දහස් ගණනක් තිස්සේ තමුන්ගේ මහා සංස්කෘතියක් නඩත්තු කරපු මේ ඉරානයට අන්න ඒ වගේ තමුන්ගේ මුල් බැහැගත්තු පොළොවේ මුල් බැහැගත්තු මහා ශිෂ්ටාචාරයක් තියෙන ඉරානයට මේ ඉවසීම තියෙද්දී මහා ශිෂ්ටාචාරයක් නැති මතු පිටින් ජීවත් වෙන සංස්කෘතියක් සමාජයක් තියෙන
ඊශ්‍රායලයට මේක නෑ හිතවතුනි. ඒකට හේතුව මෙන්න මේ අතීතයේ අවුරුදු දහස් ගණනක් පැරණි මහා ශිෂ්ටාචාරය පොළොවට බැහැගත්තු ශිෂ්ටාචාරයයි එසේ පොළොවට බැස නොගත්තු ශිෂ්ටාචාරයකුයි. ඔන්න ඕක තමයි හිතවතුනි වෙනස. ඔන්න ඕක තමයි වෙනස. ඔවුන්ට කිසිම මොහොතක ඉවසීමක් දරා ගන්න බෑ හිතවතුනි. ඉවසීමක් රඳවා ගැනීමට නොහැකි පර්සියානුවන්ට මෙන් ඉරාන ජනතාවට මෙන්. මොකද මේකට හේතුව හිතවතුනි මහා සංස්කෘතිය නැතිකමයි. ඔව් ශ්‍රී ලාංකිකයන් වෙච්චි අපි ඔබට මතක ඇති අපි දශක ගණනාවක් යුද්ධ කළා. දශක ගණනාවක් යුද්ධ කළා. අපේ සොල්දාදුවෝ ඔය මාස ගණන් අවුරුදු ගණන් හිතවතුනි නිවසෙන් ඉවත් වෙලා හිටියා. දරුවන්ගෙන් පවුලෙන් ඉවත් වෙලා හිටියා. නමුත් හිතවතුනි කිසිම මාධ්‍යක වාර්තා කළේ නැහැ. ඔවුන් මානසික පීඩන තත්වයකට ලක් වෙලා මානසික මහා කඩාවැටීමකට ලක් වෙනවා කියලා අපේ දෙමළ සහෝදරවරුත් අපිත් එක්ක යුද්ධ කළා. ඒ කාලෙම කිසිම මාධ්‍යක වාර්තා කළේ නැහැ සහෝදරවරුනි. ඔවුන් මේ මානසික මහා කඩාවැටීමකට ලක් වෙලා ඉන්නවා කියලා. මොකද අපිට පොළොවට බැහැගත්තු අවුරුදු දහස් ගණනක් තිස්සේ පොළොවට බැහැගත්තු මහා සංස්කෘතියක් තියෙනවා හිතවතුනි. මෙන්න ඒ සංස්කෘතියෙන් අපේ ආදි මුතුන් මිත්තෝ ගොඩනගපු ඒ සංස්කෘතියෙන් ඒ අපේ ලේට කලවම් වෙලා තියෙන ඒ ඥාන වලින් තමයි හිතවතුනි මේ ඉවසීම ලබා දෙන්නේ. නැත්තම් මේ අවුරුදු දෙකක් පුහුණු කෙරුවා කියලා ඔය කියන ඉවසීම ඔය කියන මහා දරා ගැනීම කිසිවෙකුටත් ලබාගත නොහැකි හිතවතුනි. එහෙනම් ඔයිට මහා ඇමරිකාවට එරෙහිව අර වියට්නාමයේ යුද්ධ කරලා ඇමරිකානුවන් පන්නලා දැම්මේ එලවලා දැම්මේ ඔන්න ඔය හේතුව හින්දාම තමයි හිතවතුනි පොළොවේ බැහැගත්තු අවුරුදු දහස් ගණනක් තිස්සේ පොළොවෙන් පෝෂණය වන ඒ ඉවසීමයි තියෙන්න ඕන හිතවතුනි. ඒක ආදි මුතුන් මිත්තන්ගේ සිට තමුන්ගේ ජාතියෙන් තමුන්ගේ ලේවලට කලවම් වෙලා තියෙන්න ඕන හිතවතුනි. නමුත් මම මගේ වැඩසටහනක් කරලා තියෙනවා ඊශ්‍රායලයේ වහල් අතීතය කියලා. ඊශ්‍රායලෙන් වහන්ගේ අවුරුදු 4000ක් ඔවුන්ගේ අතීතයේ තියෙනවා තමයි හිතවතුනි. මේ අවුරුදු 4000ක අතීතයෙන් අවුරුදු 3000ක්ම ඔවුන් වහල්ලු වෙලා හිටියා. නැත්තම් කවුරු හරි ඔවුන්ගේ රාජ්‍ය ආක්‍රමණය කරලා ඔවුන්ව පන්නලා ඔවුන් ලෝකෙ වටේ ඇවිදමින් හිටියා. නැත්තම් මේ වෙන කාගේවත් රටක ගිහිල්ලා පදිංචි වෙලා හිටියා මිසක් තමුන්ගේ මහ පොළොවේ බැහැගත්තු මුල් තියෙන දහස් ගණනක ශිෂ්ටාචාරයක් ඔවුන්ට කවදාවත් තිබුණේ නැහැ සහෝදරයා. ඔවුන්ට තිබුණේ නැහැ. ඒ හින්දා මේ මහ පොළොවෙන් තමුන්ගේ මුතුන් මිත්‍රයන්ගෙන් මේ එක තැනක ඉඳලා තමුන්ගේ මාතෘ භූමිය තුල මෙරි තමුන්ගේ මාතෘ භූමියේ පෝෂණය වෙච්චි අන්නේ මුල් ඔවුන්ට නැහැ හිතවතුනි. ඒ ඥාන ඔවුන්ට නැහැ. ඔවුන්ට තියෙන්නේ සංචාරක ඥාන ලෝකේ වටේ තමුට වාසස්ථානයක් නැතුව අවුරුදු දහස් ගණනක් තිස්සේ ලෝක වටේ ඇවිද්ද ඥාන. එහෙව් ඥානයි එක තැනක අවුරුදු දහස් ගණනක් තමුන්ගේ මහ පොළොවේ එක තැනක ඉඳමින් ඒ මහ පොළොව පෝෂණය කරමින් ඒ මහ පොළොවේම අධිරාජ්‍ය ගොඩනගමින් මහා සංස්කෘතීන් ගොඩනගමින් මහා සාහිත්‍ය ගොඩනගමින් මහා ගණිත සංකල්ප ගොඩනගමින් මෙන්න මේ මහ පොළොවේ තුල නිශ්චලව එකතන තමුන්ගේ මහ පොළොව පෝෂණය කරපු ජාතියකයි අර වගේ ලෝකෙ වටේ සංචාරය කරමින් අවුරුදු දහස් ගණනක් තිස්සේ ලෝකෙ වටේ ඇවිද මේ 1947 ගොඩනගපු ඊශ්‍රායලය මේ දැන් දශක කිහිපයක අතීතයක් තියෙන ඊශ්‍රායලයට අන්න ඕකයි හිතවතුනි වෙනස. මහා පොළොවේ බැහැගත්තු මුල් තියෙන පර්සියාවටයි ඔච්චර තමුන්ට පහර දෙද්දි තමුන්ගේ නායකයෝ ඝාතනය වෙද්දි හමුදාපතිවරු ඝාතනය වෙද්දි තවමත් නොසැලී ඉන්න ඔවුන්ට ඒ ශක්තිය හම්බෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙමේ හිතවතුනි. ඔවුන්ගේ පොළොවෙන් ඔවුන්ට ලැබිච්ච ඒ ශක්තිය තමුන්ගේ මුතුන් මිත්තන්ගෙන් ලැබිච්ච ඉවසීමේ ශක්තිය තමුන්ගේ මාතෘ භූමියේ එක තැන ඉඳගෙන අවුරුදු දහස් ගණනක් තිස්සේ ඒ පොළොවෙන් නැගෙන ශක්තිය තමයි හිතවතුනි ඒ ඉවසීමක් විදිහට ඒ දරා ගැනීමක් විදිහට ඉරාන ජනතාවට තියෙන්නේ. නමුත් හිතවතුනි තමුන්ගේ ලේවල කලවම් වෙලා නැති ඒ ශක්තියක් තමුන්ගේ ලේවල කලවම් වෙලා නැති ඒ දරා ගැනීමක් ඒ ඉවසීමක් හිතවතුනි කොහෙත්ම මේ ඊශ්‍රායල් ජාතියට නෑ සහෝදරයා. මම ඔබට පැහැදිලි කරලා තිබ්බා අතීතේ ඔවුන් සියලුම යුද්ධ පරදිලා ඔවුන් වහල්ලු බවට පත් වෙලා හිටියදුනේ. කවුරු හරි හිතනවා මේ ඊශ්‍රායලයේ කිසිම යුද්ධයක් අතීතයේ ඉස්සරම් පෙරදුනේ නැහැ කියලා හිතවතුනි. ඔවුන්ගේ 4/3ක්ම ඔවුන් හිටියේ එන්නේ මේ විදිහට වෙනත් රටවල් වල හිතවතුනි. ඔවුන් පෙරදිලා
තමුන්ගේ රටින් එලෝලා අන්න ඔහමයි හිටියේ හිතවතුනි. කවුරු හරි හිතනවා නම් මේ අතීතේ ඉන අවුරුදු දහස් ගණනක් නොපැරදි නොබිය හිටපු ඊශ්‍රායලයක් කියලා නෑ හිතවතුනි. ඒක එහෙම නෙමෙයි. අන්න ඒ හින්දා තමයි හිතවතුනි ඔවුන්ට දරා ගැනීමක් නැත්තේ. ඒ දරා ගැනීමක් නැතිකම තමුන්ගේ ලේ වලින් යාන වලින් තමුන්ට නොලැබෙන ඒ දරා ගැනීම හින්දා තමයි දැන් ඔය කඩා වැටෙන්න පටන් අරන් දෙන්නේ. තව මාසයක් මේ සටන ගියොත් හිතවතුනි ඊශ්‍රායල ස්වභාවිකව මරණයකටපත් වෙනවා හිතවතුනි. ස්වභාවික මරණයකටපත් වෙනවා. ඉරානයට ස්වභාවිකවම ජයග්‍රහණයක් අත් වෙනවා. ඉතින් අපිත් ආඩම්බර වෙමු. අපේ ජාතියටත් අන්න එහෙම දහස් ගණනක සංස්කෘතියක් තියෙනවා. අපේ ලේවල අපේ ඥානවල ඒ ශක්තිය කලවම් වෙලා තියෙනවා හිතවතුනි. ඒක මේ අවුරුදු දෙක තුනක් පුහුණුවක් ලැබුවා කියලා ලබා ගන්න පුළුවන් ශක්තියක් නෙමෙයි සහෝදරවරුනි. ඒක තමුන්ගේ මුතුන් මිත්තන්ගේ ඉඳන් ලේවල කලවම් වෙලා තියෙන ඕන ශක්තියක් හිතවතුනි. අපිට ඒ ශක්තිය තිබීම ගැන අපි ආඩම්බර වෙමු සහෝදරයා. ස්තුතියි.